Hello everyone, welcome back to our YouTube channel. අපේ Along the Road channel එකේ videos බලන ඔයාලට නම් දැන් අපිව මතකද දන්නේ නැහැ. මොකද අපි මේ වීඩියෝ එක ගේන්නේ හරියටම මාස 6ක දිග නිශ්ශබ්දතාවයකින් පස්සේ. අන්තිම වීඩියෝ එකෙත් මම ඔයාලට කිව්වට අපි ඉක්මනටම වීඩියෝ එකක් ගේන්නම් කියලා. පහුගිය කාලේ ගොඩක් බිසි වෙලා හිටපු හින්දා ගිය අවුරුද්දේ රෙකෝඩ් කරපු ගොඩක් වීඩියෝස් එඩිට් කරන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ. හැබැයි 2026 අලුත් අවුරුද්දේ ජනිතයි මම හිතාගත්තා අනිවාර්යෙන් ඔයාලට දිගටම වීඩියෝස් කියනවා කියලා. ඉතින් අද අපි ගෙනාවා 2026 අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. අනුරාධපුරට ගියපු අපේ ලස්සන ෆැමිලි ට්‍රිප් එක. මේ තියෙන්නේ අපේ ලොකු අම්මා අපි යන්න ප්ලෑන් කරගත්ත තැන් මාක් කරලා හදාගත්ත මැප් එක. ඒකේ විස්තර මම මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට කියන්නම්. ඔන්න ඉතින් අපි පළවෙනි දවසේ උදේ 5:00 විතර පිටත් වෙලා 8:00 වගේ වෙද්දි පාදිනී රජමහා විහාරයට ආවා උදේ කෑම ගන්නත් එක්කම. මේ පාදිනී රජමහා විහාරය ගැන ඇත්තටම අපි වැඩි විස්තර දැනගෙන හිටියේ නෑ ඒ වෙද්දි. හැබැයි ගියාට පස්සේ හරිම ආස හිතුණා. මොකද මේ පන්සලේ ඓතිහාසික නිර්මාණ අදටත් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම හරිම ලස්සන පන්සලක්. මේ විහාරය ගැන ඓතිහාසික තොරතුරු අපි පොඩ්ඩක් හොයලා බලනකොට අපිට දැනගන්න ලැබුණේ මේක අනුරාධපුර යුගයේ මුල් කාලයේදී ඉදිවුණ විහාරයක් කියලා. මේකේ විශේෂත්වය වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවේ හිටපු දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වෙච්ච තේරපුත්තාභය යෝධයා පසු කාලිනව පැවිදි වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මහාන වෙලා වැඩ හිටපු විහාරය තමයි මේ පාදිනී රජමහා විහාරය කියලා කියන්නේ. කෙසේ නමුත් මේ විහාරය ටිකක් වැඩි වශයෙන් විදේශීය ආක්‍රමණයන් වලදී හිංසාවට යක් වුණු විහාරයක් විදිහට තමයි ඉතිහාසයේ දැක්වෙන්නේ. හැබැයි ආයෙත් මහනුවර රාජ්‍ය කාලයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මේ විහාරය යලි නගා සිටුවන්න ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. ඉතින් මේ විහාරයේ ඊටාම දුර්ලභව දැක ගන්න පුළුවන් පොත්ගුලක් වගේම ඓතිහාසික ලී කැටයම් වලින් සමන්විත ඒ වගේම පෞරාණික පිළිම වහන්සේලා බිතුසිතුවම් දකින්න පුළුවන් ඊටාම ඉපැරණි විහාර මන්දිරයකුත් දැක ගන්න තියෙනවා. මේ ඔයාලට පේනවා වගේ ලී කුළුණු 30කින් තමයි මේ විහාරයේ ප්‍රධාන මන්දිරය නිම වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ස්ටඩි කරන කෙනෙක් ඉන්නවා නම් මේ ලී කැටයම් ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් වලට සමාන ඒ අභාෂයේ තියෙන කැටයම් නිර්මාණයක් කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ලී කැටයම් විතරක් නෙමෙයි මේ විහාරයේ ගල් කුළුණු සහ ගල් කැටයමුත් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් අපේ ට්‍රිප් එකේ අපි ඊළඟට ගියේ අනුරාධපුර වෙස්සගිරියට. ඇත්තටම අපි යන තැන් සිලෙක්ට් කරගත්තේ යන්න ඕන ඕඩර් එක ඩිසයිඩ් කරේ. ඒ වගේම කාල වේලාවේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් එම ස්කිප් කරන්න ඕන තැන් ළඟම රූට්ස් මොනවද ඒ දේවල් අපි ලේසියෙන් අඳුරගත්තේ. මම ඔයගලට මුලින් පෙන්නපු මැප් එකේ. අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උන වෙස්සගිරිය නම් මේ වගේ පොඩි වීඩියෝ එකකින් ඔයගලන්ට ගේන්න බෑ. ඒක ඒ තරම් අරුම පුදුම තැනක්. ඉතින් අපේ දවස් 3 මේ ට්‍රිප් එකේ ඊළඟට ගියපු වෙස්සගිරිය විස්තර අරගෙන අපි ඉක්මනටම තවත් වීඩියෝ එකක් ගේන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි බයි.